සුබ දවසක් චූටි දුවේ පුතේ. ඔයාලට මම අදත් වීඩියෝ එකකින් අරන් ආවා ශාකයක් තම මුල් මගින් ජලය ලබා ගන්න ආකාරය. මේක මගේ පුතාලට පේනවද? පිරිසිදු ජලය, ඊළඟේ භාජනයේ කුකුල් සායම් යෙදූ ජලය තියෙන භාජනයේ තියෙන ඔයාලට කූඩුළු පැල දෙකක්. ඒ කූඩුළු පැල දෙකේ බලන්නකෝ ඔයාලා. පිරිසිදු ජලය තියෙන එකේ කූඩුළු ගස හරි ලස්සනට තියෙනව නේද? අපි මිදුලේ ඉඳපුවා වගේ. ඊට පස්සේ අනිත් කුකුල් සායම් යෙදූ ජල භාජනයේ තියෙන කූඩුළු පැලේ බලන්නකෝ. ඒක රතු පාට වෙලා නේද? ඒකේ මලත් රතු පාට වෙලා. එතකොට ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද? ඔයාලා 4 වසර 5 වසර චූටි බබාලා නම් මේකෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න පුතේ. මම මේක ඇඳලා මේ ඔයාලට මේ වීඩියෝ එක බලන්න දාන්නේ. ඉතින් පුතේ ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා share කරලා ඔයාලගේ වටිනා අදහස් මට comment කරන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් පුතේ. උත්සන්නයි.